මේ පැත්තේ ගෙවල් ඔක්කොම කුකුල් කූඩු වගේ බෝඩින් හවුස් කළා. කිකිලියන් වගේ ඔක්කොම කෙල්ලන්ව ගාල් කළා. කොහොම හරි හම්බ කරනවා. top business. hello. Eating? Tomorrow is a holiday. Boy. Okay. I'll be there sharp 10:30. Okay. Bye. Ramani? Make a bilang dagan. හොඳටම වුණ. ඇයිවා ගිය මාසේ බෝඩින් සල්ලි දුන්නේ නැත්තේ? මං අර ගෙවන්න ගන්න හදන චේන් එකට මේ මාසේ ජුවෙලරි ෂාප්පුවට සල්ලි දුන්නා. ඉතුරුන්නේ. ඇයි ළමවා දැම්මම චේන් ගන්න ගියේ? ඔයාට කරන්න තව කීයක් වැඩ තියෙනවද? මට නෙවෙයි චේන් එක හදන්න. එහෙනම් කාටද? නංගිට. එයා ලොකු ළමයෙකුන දැසේ මට මුකුත් දෙන්න බැරි වුණා. දැන් රස්සාවක් කරන එකේ යුතුයකමක් තියෙනවනේ. ඔයා ඔය කතාවක් මට කලින් කියලා තිබුණ නෑනේ. නැත්තම් මම බෝඩින් කුලිය දෙනවනේ. අක්කා කියලා මේ සේරම කරන්නේ කොහොමද? ගෙදරටයි කෑමට බීමට වීදම් වුණාම අක්කට පුළුවන් මටත් උදව් කරන්න. කමක් නෑ. ඊට පස්සේ ඔහොම දෙයක් වුණාම කියන්න. මීවා ගැන හොයලා බලන්න කවුරුත් නෑ. එහෙම හොයලා බලන එක මගේ යුතුයකමක් නේ. මේ වගේ අංගහිංසම් මැද්දේ ඉන්නවට වැඩිය හොඳයි. ඉස්සර වගේ ගමට වෙලා හිටියනම් කියලා මට දැන් හිතෙනවා. අද පොය නිසා මිසිස් පන්සල් යන කතා කළේ නැද්ද? අද ස්වර්ණාරාමේ සිල් ගන්න අයට අපේ ගානේ දාන. මම ඒකට අපේ නෝනාව පිටත් කළා. මට ඕවට වෙලාවක් නැහැ. පොයට විතරයි නිවාඩුවක් කියලා තියෙන්නේ. සල්ලි දුන්නම සේරම ඉවරයි. එතකොට පින් අයිති වෙන්නේ සල්ලි වියදම් කරන හැටි. ඉතින් වැඩි පින් මට. මොකෝ මවනේ සල්ලි වියදම් කරන්නේ? ඒක අලුත් සිස්ටම් එකක් වගේ. ඔක්කොම දේවල් අලුත් වෙන එකේ ඒවත් එහෙම වෙන එක පුදුමයක් නෑ. ඇත්තද? Hello. Hello. මං ආවා. මං ඉන්නේ ලොබි එකේ. මට දැන් එන්න අමාරුයි. මම ඉන්නේ යාළුවෙක් එක්ක. මට ඒකෙන් වැඩක් නැහැ. මට මේ දවස්වල අමාරුයි. මට සල්ලි ඕන. කවුද ඒ කතා කරන්නේ? මගේ යාළුවෙක්. එයාට පොඩි හදිසියක් වෙලා.
ඇයි බබී මේ වගේ වෙලාවට ඕක ඕෆ් කරන්නේ නැති? හොඳයි මොකද ප්‍රශ්නේ? ජෙනුවින්ද නැද්ද? ජෙනුවින්. මේ මං යාට සල්ලි වගේක් දෙන්න තියෙනවා. මේ ඒකටයි ඇවිත් තියෙන්නේ. මෙන්න පර්සෙන්. කොහමද මම මෙතන ඉන්නවා කියලා දන්නේ? මොකද්ද මගේ නම? ගඩ්ඩා. ඇයි මට මිනිස්සු ගඩ්ඩා කියන්නේ? නිකන්ද? හා? කොමගේ සල්ලි? මේ ටික මොනා කරන්නේ? හරි. හෙට අනිද්දාට මම තව ටිකක් දෙන්නම්. මේ ප්‍රින්සි මෙහෙම බිස්නස් කරන්න බෑ. මං ගර්ල් කෙනෙක් හොයලා දෙන්න ඇඩ්වාන්ස් දීලා මාස 2ක් වෙනවා. මං කොහොමද මැඩම්ට මූණ දෙන්නේ? ඒ වගේම එකපාරටම කරන්න පුළුවන් වැඩ නෙවෙයි. සල්ලි ගන්නකොට එහෙම කිව්වේ නෑනේ. හරි. මට තව වීක් එකක් කල් දෙන්න. මම ෆුල් ට්‍රයි එකක් දාලා බලන්න. සඳුනි කැදරා වැඩට දාලා. ආහා. මැසිමනාත්තන්ට කතා කරන්න බැරිද? කියලා තියනවා නේද මැසිමනාත්තන්ට කතා කරන්න කියලා. නිකන් වැඩ බාර වෙනවනේ. මට අදහස් ඉන්න බෑ. අයියේ. මට අවශ්‍ය නැහැ හේතු. මට පැවිලා තියෙන ඕගොල්ලන්ට වැඩ කියන එක විතරයි. තේරුණාද? අදහස් රේණුකක ගම යනවා. මම බඩු වගේ කරන් දෙන්න තියෙනවා ගෙදර යවන්න. බොහොම හොඳයි. අද රැවැදට ආවේ නැත්තම් හෙටත් වැඩ නැහැ අනිද්දාත් වැඩ නැහැ. ඒ දෙකටම පඩිත් නැහැ. පඩි ඕන නම් වැඩ කරන එකයි යත්තේ. තේරුණාද? එන්න ළමයා මම ඔය බස්සන්න. එන්න.